පපුවේ දැවිල්ලක් එද්දී ඒක සාමාන්‍ය ગેස්ට්‍රයිටිස් අමාරුවක්ද එහෙමත් නැත්නම් heart attack එකක්ද කියලා හරියටම අඳුරගන්නේ කොහොමද කියලා දන්නවද? ගොඩක් අය පපුවේ කැක්කුමක් ආවම මේක ගෑස් අමාරුවක් වෙන්නේ නැති කියලා හිතලා නොසලකා හරින නිසා අවාසනාවන්ත විදිහට ජීවිත අහිමි කරගන්නවා. මේ ලෙඩ දෙකේදීම පපුව මැද වේදනාවක් සහ දැවිල්ලක් එන නිසා ගොඩක් අයට මේක heart attack එකක්ද කියලා එකපාරටම වෙන් කරලා අඳුරගන්න අමාරුයි. අපි මුලින් බලමු ગેස්ට්‍රයිටිස් වේදනාව ගැන. සාමාන්‍යයෙන් මේකේ තියෙන්නේ පපුව මැද දැවිල්ලක් එක්ක බඩේ තියෙන ඇසිඩ් උගුරට එනවා වගේ ගතියක්. මේ කෑම කෑවම අඩු වෙනවා. ඔයාලට ගෙදරදීම මේක අඳුරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තියෙනවා. ગેස්ට්‍රයිටිස් කැක්කුමක් නම් ඔයා ඇවිදිනකොට හරි මොන හරි වැඩක් කරනකොට හරි ඒක වැඩි වෙන්නේ නැහැ. හැබැයි heart attack එකක තියෙන වේදනාව ඊට වඩා ගොඩක් වෙනස්. ඒක දැවිල්ලකට වඩා හරියට පපුව උඩින් ලොකු බරක් තිබ්බා වගේ මාරම තදවීමක්. ඒ වගේම heart attack එකකදී මේ පපුවේ කැක්කුම ඔයාගේ වම් අත දිගේ පල්ලෙහාට හරි බෙල්ල දිගේ හනුව දිහාට හරි වේගෙන් විහිදලා යන්න පුළුවන්. ඊළඟ භයානකම ලක්ෂණය තමයි පපුවේ තදවීමත් එක්කම එකපාරටම දාඩිය දාන එක. ඒ වගේම හුස්ම ගන්න අමාරු වෙන එක සහ කැරකිල්ල වගේ එන එක. අනිත් වැදගත්ම දේ තමයි heart attack එකක් නම් ඔයා ඇවිදිනකොට පඩිපෙලක් නගිනකොට හදවතට මහන්සි දැනෙන නිසා ඒ පපුවේ කැක්කුම එකපාරටම ගොඩක් වැඩි වෙනවා. මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන තවත් විශේෂ පෙරලක්ෂණයක් තියෙනවා. හදවතට යන ලේ ගමන අඩු වුණාම එන මේ තත්වයට අපි කියන්නේ ඇන්ජයිනා කියලයි. ඇන්ජයිනා වලදී වෙන්නේ ඔයා මහන්සි වෙලා වැඩක් කරනකොට පපුවේ වේදනාවක් ඇවිත් ටිකක් වෙලා විවේක ගත්තම ඒ වේදනාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යන එකයි. හැබැයි විවේක ගත්තට පස්සෙත් විනාඩි 15කට වඩා දිගටම පපුවේ කැක්කුම තියෙනවා නම් ඒක ඇන්ජයිනා නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම මාරාන්තික heart attack එකක්. මේ වගේ වෙලාවක ඔයා කවදාවත් නොකළ යුතු දේවල් තියෙනවා. පළවෙනි දේ තමයි ටිකක් නිදාගත්තම හරියයි කියලා හිතලා වේදනාව දරාගෙන නිදාගන්න එක. දෙවෙනි දේ තමයි පපුව රිදෙන කෙනාම වාහන එලවගෙන රෝහලට යන්න උත්සාහ කරන එක. ඒකෙන් රෝගියාගේ වගේම පාරේ යන අයගේ ජීවිතත් අනතුරේ වැටෙනවා. ඒ වගේම ගෑස් අමාරුවක් කියලා හිතලා දිගටම ગેස්ට්‍රයිටිස් බෙහෙත් බොන එක නවත්තන්න. විනාඩියක්වත් පරක් කරන්නේ නැතුව ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. මේ වගේ රෝග ලක්ෂණ આવොත් රෝගියාව මහන්සි කරන්නේ නැතුව වාඩි කරවලා මුලින්ම දහන වැය යනුව සුවසැරිය ගිලන් රථ සේවාවට ඉක්මනින්ම කෝල් එකක් දෙන්න. හැබැයි ගිලන් රථයක් එන්න පරක් වෙනවා නම් රෝගියාව ඇවිද්දවන්නේ නැතුව අත් දෙකෙන් වත්තම් කරගෙන වාහනයකට නගලා ආරක්ෂිතව ළඟම තියෙන රෝහලකට අරගෙන යන්න. අත්දැකීමෙන් මම කියන්නේ ඔයාගේ මේ පුංචි දැනුවත්කමකින් ඔයාගේ ආදරණීයන්ගේ ජීවිතේ වුණත් බේරගන්න පුළුවන්. ඒ නිසා මේ රෝග ලක්ෂණ ගැන හැමතිස්සෙම අවධානයෙන් ඉන්න. ගෑස් අමාරුවක් කියලා හිතලා කවදාවත් ජීවිතේ අවධානය යොදාගන්න එපා. මනුස්ස ජීවිතයක් බේරගන්න මේ වටිනා වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන් අතරේ ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක follow කරන්නත් අමතක කරන්න එපා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් Health Wise ලංකා අපි හැමදාමත් ඔයා එක්ක ඉන්නවා.